දිවයිනට බලපා ඇති කැඹුරු පීඩන අවපාතය අද උදෑසන 8:30 වෙනකොට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් උතුරු දෙසින් පිහිටා තිබුණා. එම පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වී අද දහවල් වන විට ත්‍රිකුණාමලය හා යාපනයේ අතර වෙරළ තීරයට ඇතුල් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබුණා. මෙහි බලපෑම නිසා ත්‍රිකුණාමලය අනුරාධපුර පුත්තලම හා උතුරු පළාතේ විටින් විට වැසි තත්ත්වයක් ඇතිවන බවද උතුරු පළාතට තද වැසි තත්ත්වයක් දක්වා වැඩි විය හැකි බවටද දක්වා තිබුණා. මීට අමතරව කුරුණෑගල, පොළොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලටද වැසිවාර කිහිපයක් ලැබිය හැකි බව පවසන අතර දිවයිනේ අනෙක් ප්‍රදේශවලටද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවිය හැකි බව වාර්තා කර තිබෙනවා. කොළඹ සිට පුත්තලම, මන්නාරම, කංකසන්තුරේ, ත්‍රිකුණාමලය, මඩකලපුව දක්වා ගැඹුරු හා නොගැඹුරු ප්‍රදේශවල දීවර කටයුතු කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙනවා. කොළඹ සිට ගාල්ල, හම්බන්තොට, මඩකලපුව දක්වා වූ නොගැඹුරු ප්‍රදේශයේ දීවර කටයුතු නොකරන ලෙස දන්වා තිබූ අනතුරු ඇඟවීම මේ අතර ඉවත් කර තිබෙනවා. මේ අතර දිවයිනේ ඇතැම් විශාල හා මධ්‍යම ප්‍රමාණයේ වැව් වාහන දමමින් පැවතියත් ඒවා අනතුරුදායක මට්ටමක නොමැති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව තහවුරු කරනවා. උණුසුම් පුවත් දැනගන්න මේ වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, SL Stats YouTube channel එක subscribe කරන්න, Facebook page එක follow කරන්න. ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුලින්ම ඉගෙනගෙන සල්ලි හොයන්න ඔයත් කැමතිද? එහෙනම් 077 820 533 4 අංකයට WhatsApp message එකක් දාන්න. අපි මාස 4ටම ගන්නේ රුපියල් 1000ක් පමණයි.